අපි ශ්‍රී ලංකාවේ ප්‍රයෝජන කටයුත්තක් හැටියට දිලිඳු ජනසහන යෝජනා ක්‍රමය ගෙනල්ලා තියෙනවා. මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සුහද සේවා ජනසංවර්ධන සමිතිය නමින් අපි සමිතියක් ලංකාවේ ප්‍රජාවට ස්ථාපිත කරලා අපේ ප්‍රජාවට දීර්ඝ කාලීන ඵල ප්‍රයෝජනය ගත හැකි ශක්තිමත් සමිතියක් නිර්මාණය කිරීම අපේ මේ සමිතියේ අරමුණයි. මේ යෝජනා ක්‍රමය අපි ගේන්නේ විශේෂයෙන් ලංකාවේ ගොවි ජනතාව ඉදිරියට ගන්නට, ඒ වගේම ප්‍රජාවගේ ආර්ථිකයට ශක්තියක් වෙන්න, ඊළඟට මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමයේ යටතේ සමාජිකත්වය ලබා ගන්නා පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුදරියන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමේ බලාපොරොත්තු වේ. අපේ මේ රට කෘෂිකර්මයෙන් සශ්‍රීක වූ ස්වයං පෝෂිත දේශයක් හැටියට ගොඩනගා ගැනීම, සංවර්ධනය කර ගැනීම මේ සමිතියේ පරමාර්ථවල එක අරමුණක්. ඊළඟට අපේ ජාතියක් හැටියට, ශ්‍රී ලාංකික ප්‍රජාව හැටියට අපි ඉදිරියට යන්න නම් අපේ සමාජ සංවර්ධන ක්‍රියාවලියක් අවශ්‍යයි. මේ සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ පවුලෙන්. එතකොට මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමයේ යටතේ මේ ලංකාවේ ප්‍රජාව අතර ඕනෑම පවුලකට පුළුවන්කම තියෙනවා මේ සමිතියේ සමාජිකත්වය ලබාගෙන මෙහි ඵල ප්‍රයෝජන ලබා ගැනීමට. ඒක දේශපාලන ભેදයකින්, ආගමික ભેදයකින්, ජාති ભેදයකින් තොරව පොදු කටයුත්තක් හැටියට අපේ ශ්‍රී ලංකාවේ ප්‍රජාවට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අපගේ සහ මාගේ අරමුණයි. ඒ නිසා මේ කාලවකවානුවේදී අපි 2024 පෙබරවාරි මාසයෙන් ආරම්භ කරලා මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පමණ මගේ විශ්වාසය හැටියට අපි කටයුතු කරමින් යනවා. දැනට පවුල් 15,000ක පමණ අපි මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වැඩසටහන, මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් අතවරවලට, නොයෙකුත් භීෂණවලට, නොයෙකුත් නෛතික ප්‍රශ්නවලට, නොයෙකුත් ගැරහුම් තර්ජනවලට මුහුණ දෙමින් තමයි මේ තත්ත්වයට මේක සාර්ථක කරගෙන තියෙන්නේ. ඊළඟට මේ වැඩසටහන, මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමය ගෙනල්ලා මේක ක්‍රියාත්මක කරන්නේ අපේ ලංකාවේ සිංහල ව්‍යාපාරික කමිටුවක් මගින්. මම සිංහල ව්‍යාපාරික කමිටුවක් යැයි මං හඳුන්වන්නේ. හැඳුන්වට මේක ඇතුලේ ජාති ભેදයක් නැහැ. නමුත් විශේෂයෙන්ම මම මේ වැඩපිළිවෙල ගේන්නේ අපේ ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් හැටියටයි. ඉතින් මගේ ජාතිය ගොඩනැගීම, සංවර්ධනය කිරීම
සිංහල ජාතිකයෙක් හැටියට මගේ අයිතිවාසිකමක්. ඒක ජාතිවාදය ඇති කිරීමක් නෙවෙයි. ඒක කවුරුවත් පටු විදියට හිතන්න එපා. මොකද හේතුව අපි මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් දමිළ අපේ සහෝදර ජනතාවට අපි උදව්පකාර කරමින් අපි සහයෝගයෙන් එකමුතුව ජීවත් වෙමින් මේ වැඩසටහන හරහා මෙහි තියෙන ඵල ප්‍රයෝජන ඔවුන්ටත් ලබා දෙමින් ශ්‍රී ලාංකික ප්‍රජාව හැටියට අපි යන ගමන් අපි අපේ ජාතිය සංවර්ධනය කිරීම ගොඩනැගීම අපේ ජාතියට අයත් සංස්කෘතිය ආගම දහම ඒ වගේම අපේ ගෞරවයෙන් ආරක්ෂා කරගත යුතු සියල්ල අපි ආරක්ෂා කරගෙන මේ රට කුෂිකර්මයෙන් ස්වයංපෝෂිත ශාස්ත්‍රීය කරමින් විශේෂයෙන් කුඹුරු කරන ගොවි ජනතාවට සහයෝගය දෙමින් මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නට යෙදෙනවා. ඒ නිසා අපි මේ සමිතිය ඉදිරියට පවත්වාගෙන යෑමේදී අපි ඔක්කොම එකතු වෙලා දුක් මහන්සියෙන් අපේ අත්වල වීරියෙන් හැමෝම එකමුතුව මේ ප්‍රයෝජන කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා සහයෝගය ලබා දිය යුතුයි. දැනට අපි මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මේකේ ප්‍රධාන අංගයක් තමයි ඉතිහාසයේ තිබුණු සමෝපාකාර කූපන් ක්‍රමය හඳුන්වා දීම. වර්තමාන ප්‍රජාවට මේ වැඩපිළිවෙල අලුත් වැඩපිළිවෙලක් වුණාට අපි මේක දැන් මාස 5ක් තිස්සේ අපේ සමිස්සාමාජිකයන්ට හඳුන්ලා දීලා මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා තිබෙනවා. තමුන් වහන්සේලා දන්නවා ඉතිහාසයේ අපේ ලංකාවේ සමෝපාකාර කූපන් ක්‍රමයක් තිබුණා. මාසයකට සැරයක් සමුපකාරයට ගිහිල්ලා මුද්දරයට බඩු ලබා ගැනීමේ ක්‍රමෝයදයක්. මේ ක්‍රමය දිලිඳු ජනසහන යෝජනා ක්‍රමය නමින් ඇවිල්ලා සුහද සේවා ජනසංවර්ධන සමිතිය හරහා ලංකාවේ ස්ථාපිත කිරීමයි මෙහි ප්‍රධාන අරමුණ. දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් ඇතුළුව පවුල් 15000ක ප්‍රමාණයකට මෙම මුද්දර ක්‍රමය හඳුන්වා දීලා මේ මුද්දර ක්‍රමයේ යටතේ මාස 5ක් රුපියල් 5000ක මාසිකව බහඬ ලබා දීමේ කටයුත්ත අපි සාර්ථකව ක්‍රියාත්මක කරලා තිබෙනවා. මේ වැඩසටහන පරිපාලනය ගොඩනගා ගැනීමේදී යම් යම් ගැටලු ප්‍රමාද වීම තිබුණු අවස්ථාවද නැතුව නෙවෙයි. දැන් මේ වැඩපිළිවෙල රජයෙන් ක්‍රියාත්මක කරනවා නම් රජයේ පරිපාලනයක් ග්‍රාම නිලධාරි මහත්මයාට යනකම් සකස් කරලා තියෙන නිසා රජයට පුළුවන්කම තියෙනවා ඒ වැඩපිළිවෙල විතරක් ක්‍රියාත්මක කරන්න. නමුත් මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේදී අපිට වෙනවා ග්‍රාමීය මට්ටම දක්වා නිලධාරි පත් කරලා පරිපාලනයත් හදන ගමන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ නිසා මේ යම් යම් කාල සීමාවන් අපිට ගත වෙනවා මේ කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ නිසා මේ දැනුගත් අය මේව අවබෝධ කරගෙන මේ වැඩ කටයුත්ත ප්‍රයෝජන කටයුත්තක් හැටියට සාර්ථක කර ගැනීම සඳහා හැමෝගෙම සහයෝගය ලබා ගනිමින් අපි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කූපන් මේ මුද්දර කටයුත්ත හරි වැදගත්. දැනටමත් එහි ප්‍රයෝජන ලබාගත් පවුල්වල හොඳ ප්‍රතිචාරයක් මේ සම්බන්ධයෙන් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම අපි මේ සමිතිය හරහා මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමය හරහා ලංකාවේ දිස්ත්‍රික්ක 25ම
තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 360ක මධ්‍යස්ථාන 360ක් අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා වසර 2ක් ඇතුළත. මේ භාණ්ඩ බෙදා දීමේ මධ්‍යස්ථාන ඉතිහාසයේ තිබුණු සමුපාකාර වෙළඳසැල් ක්‍රමය නැවත භාණ්ඩ බෙදා දීමේ වෙළඳ මධ්‍යස්ථාන හැටියට අපි විවෘත කරලා මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමයේ යටතේ සෑම ග්‍රාම සේවා වසමකින්ම පවුල් 200ක්වත් වශයෙන් අපි මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවයි. මෙහිදී විශේෂයෙන් මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමයේ යටතේ අපේ රට තුළ විශේෂයෙන් කුඹුරු වැඩ කරන ගොවි මහත්තුරුන්ට ගොවි පවුල්වලට මේ වැඩපිළිවෙල අපි උනන්දුවෙන් ගෞරවයෙන් හොඳ පරිපාලන ක්‍රමවේදයක් ඔස්සේ සහන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමේ දෙවෙනි කටයුත්ත හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. තමුන් වහන්සේලා දන්නවා ඉතිහාසයේ කුඹුරු වැඩ කරන ගොවි පවුලක් වුණාම ඔවුන්ගේ දරුවන්ගේ අතකන කර හොඳට තිබුණා. ඊළඟ කන්නේ එනකන් ගෙදර කන්න වී ටික තිබුණා. දැන් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අපේ ලංකාව තුළ කුඹුරු කරන ගොවිතැන් කරන පවුල් වලින් බැහැරව තියෙනවා. හැමතිස්සෙම ණය වෙලා. හැමතිස්සෙම ප්‍රශ්න. ඒ නිසා අපි මේ දිලිඳු ජනසහන යෝජනා ක්‍රමයේ යටතේ අපි කල්පනා කරනවා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට. මහත්තුරුනි, මේ ශ්‍රී ලංකාවේ මාගේ කල්පනාවේ හැටියට මෑත කාලයේ ප්‍රයෝජන කටයුත්තක් වුණා නම් තමුන් වහන්සේලා වෙනුවෙන් දැනටමත් ක්‍රියාත්මක වෙන දිලිඳු ජනසහන යෝජනා ක්‍රමය කියලා මගේ විශ්වාසයයි. තමුන් වහන්සේලාගේ අත්වල වීර්යයේ ශක්තියෙන් මහන්සි වෙලා මම සහ අපි එකතු වෙලා මේ වැඩ කටයුත්ත ගොඩනගා ගැනීමට සියලු දෙනාම කටයුතු කරමු යයි මගේ ඉල්ලීම.